ඔබ කොච්චර හම්බ කරත් සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් කොච්චර සල්ලි ගෙනාවත් ගෙදර රැඳෙන්නේ නැද්ද? සල්ලි වල ඔබට බොහෝ අමාරුකම් දැනෙනවද? එහෙනම් මහන්සිය විතරද ඉතුරු වෙන්නේ? මම මේ කියන වාස්තු ගැටලුව ඔබේ නිවසේ පිහිටලා තියෙනවද කියලා බලන්න. හරි. දැන් ඔයා ඔබ ගන්න මාලිමාව අරගෙන ඔබේ නිවසේ මැද හොයා ගන්න. මැද හොයලා මේ මාලිමාව තියලා බලන්න ඔබේ නිවසේ දකුණු දිශාව, නිරිත දිශාව, බස්නාහිර දිශාව කොතනද පිහිටලා තියෙන්නේ කියලා. මේ දිශා තුන හඳුනා ගන්න. හඳුනාගෙන බලන්න උතුර, නැගෙනහිර, ඊශාන කියන දිශාවල් වලට සාපේක්ෂව ගත්තාම උතුර, ඊශාන, නැගෙනහිර කියන දිශාවල් වල දොරටු ඊටාම කුඩාවට දාලා, එහෙම නැත්නම් ජනෙල් ඊටා කුඩාවට දාලා මේ නිරිත කියන කොටසේ දොරවල් තියෙනවා. නිරිතේ ප්‍රධාන දොරටුව තියෙනවා. එහෙම නැත්නම් බස්නාහිර, දකුණ මේ කියන දිශා දෙකේම ලොකු ජනෙල් දාලා තියෙනවද? නැගෙනහිරට සහ උතුරට සාපේක්ෂව අඩුවෙන්. එහෙම තියෙනවා නම් ඒ ගෙදර මුදල් රැඳෙන්නේ නැහැ. මුදල් ඉතුරු කරන්න බෑ. මුදල් ගලාගෙන කොච්චර ආවත් සමහර වෙලාවට ඒ මුදල් රැඳෙන්නේ නැහැ. මුදල් යන මාර්ගයම තමයි හැදෙන්නේ. මොකද උතුරු පැත්තෙන් නැගෙනහිර පැත්තෙන් ඔබේ නිවසේ අඩු ආලෝකයක් නිවසට ගලාගෙන එනකොට අඩු ශක්තියක් තමයි ඔබේ නිවසට එන්නේ. රැඳෙන්නේ නැහැ. පිටිපස්සෙන් බස්නාහිරෙන්, දකුණෙන්, ඊශානෙන් ওই දේවල් විනාශ වෙනවා. ඒ නිසා හරියට වාස්තු විද්‍යානුකූලව මේක නිවැරදි කරගන්න. එහෙම නැත්නම් මේකට අවශ්‍ය සුදුසු පිළියම් යොදලා මේ දෝෂ සමනය කරගන්න. අන්න එදාට ඔබට තේරෙයි ඔබ හම්බ කරන දේ ඉතුරු වෙනවා. ඔබ හම්බ කරන දේ රැඳෙනවා. ඒකෙන් වැඩක් කරගන්නවා. ඔබට ආසහිතයි. මේ දේවල් සිද්ධ කරාට පස්සේ අවුරුද්දක් එකමාරක් යනකොට ඔබට ප්‍රතිඵල දැක ගන්න පුළුවන්. මම ජ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක උදය වික්‍රමසිංහ දොම්බේ. මේ වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔබගේ අදහස් සටහන් කරන්න. ඒ වගේම ලයික් එකක් දාලා ෂෙයා කරලා සහයෝගය ලබා දෙන්න. ඒ වගේම අපේ ෆලෝ කරන්න කියලා ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඔබට එන සුබ දවසක්.